හරි. හිතවතුනි ආයුබෝවන්. ඔබ දැකලා තියෙනවද අං ආපු මිනිස්සු? අපි කියනවා සමාජ විහාරයේ කතාවක් තියෙනවා අං ඇවිල්ලාද කියලා. මේ අං මිනිස්සුන්ට ආවන් නෙමෙයි. මේවා එළදෙනුන්ගේ අං. මේ අං අපි ගන්නෙ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් වල BD 500 නැත්නම් අම් පොහොර නැකතට පොළොවට වල දාලා ගොඩ අරගෙන ඒ ඉඩම් වලට යොදන්නේ. පස්සේ සරු කර ගන්න. තමයි මේ අං ගන්න. ඉතින් මේ අං මෙයා බැලුවාම අපිට අතන්තර ගොඩක් වෙනවා. එකක් තමයි මේ අං මොන හරකුන්ගේද කියලා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් හරක් වර්ග දෙකක් දැන් ලංකාවේ ඉන්නේ. එකක් තමයි එළහරක්, අනිත් වර්ගය තමයි මීහරක්. ඉස්සර ඉඳලා තියෙනවා ගවර කියන ගව වර්ගයක් ඉඳලා තියෙනවා. නමුත් ලංකාවේ අද ගවර නැහැ. ඉන්දියාවේ, තමිල්නාඩුවේ මහත් කරදරයක් වෙලා තියෙනවා මේ ගවර කියන සතා. අපි ගත්තොත් එහෙම වර්ගයේ මොකද්ද? එළහරක්ද මීහරක්ද කියලා මේ අඟක් දිහා දැක්කාම අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ අඟ ගත්තොත් එහෙම මේ අං එළ දෙන්නුන්ගේ අං තමයි මේ තියෙන්නේ. එතකොට මේ අඟ ගත්තොත් එහෙම මේ මීහරකෙක්ගේ අඟ. ඊළඟට මේ දෙනක්ගේ අඟ. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ එළ දෙන නැත්නම් මී ගවයා මොන වර්ගයේද කියලා කියන්න පුළුවන්. අඟ දිහා බැලුවාම. දැන් මේ මී ගවයාගේ මේ මී දෙනගේ අඟ මූරා ගවයෙක්ගේ අඟ. අපි දේශීය මීහරකෙක්ගේ අඟක් නෙමෙයි. දේශීය මීහරකුන්ගේ අඟ ගොඩක් දිගයි. බෆලෝ වෝටර් බෆලෝ කියලා කියන්නේ. ඒ වෝටර් බෆලෝස්ලගේ අඟ දිගයි. දෑකැත්ත වාගේ. නමුත් මේක ලංකාවට ඉන්දියාවෙන් ගෙනල්ලා දැනට ලංකාවේ ඇති කරන මූරා කියන වර්ගයේ ගවයින්ගේ තමයි මේ අඟ. ඊළඟට මම ඉස්සෙල්ලා පෙන්නපු මේක ගත්තොත් එහෙම මේ අං දෙක මේ කිලාරි වර්ගයේ එළදෙනගේ අඟ. කිලාරි කියන්නේ ඉන්දියානු ගව වර්ගයක්. ඉන්දියාවෙන් ලංකාවට විශේෂයෙන්ම කිලාරි ගව වර්ග ගෙනාවේ ශ්‍රමික වැඩ සඳහා. ඒ කියන්නේ කුඹුරු සීසාන්ට, ඒ වගේම කරත්ත බඳින්න විශේෂයෙන්ම කරත්ත වලට තමයි කිලාරි වර්ගය ගෙනාවේ. ඇත්තටම මුස්ලිම් ජනතාව අතර කියමනක් තියෙනවා කිලාරි ගොම්බානක් ඉන්නවා කියන්නේ හරියට ටැට්‍රයක් තියෙනවා වගේ කියලා කියමනක් තියෙනවා. ඒ තරම් වැඩට දක්ෂ හදිසර බර අදින්න පුළුවන් ගව වර්ගයක් තමයි කිලාරි කියලා කියන්නේ. එතකොට මේ අඟ දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් මේ අඟ ජර්සි වර්ගයේ එළදෙනෙක්ගේ අඟක් කියලා. ජර්සි කියලා කියන්නේ එංගලන්තයේ ජර්සි දූපත්වල ජන්ම භූමිය ලැබපු මූල ආරම්භයේ ජර්සි දූපත්වල උපත ලැබපු ජර්සි වර්ගයේ හරක්. නමුත් මේ වර්ග ලංකාවෙත් ඉන්නවා. ඒක නිසා ලංකාවේ මේ වර්ග ඔක්කොම ඉන්න නිසා තමයි මේ අං අපිට අද මේ විදිහට අරගෙන අපේ මේ අවශ්‍යතාවය සඳහා සපුර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට අරකුන්ගේ වයස කියන්න පුළුවන් මේ අං දිහා බලලා. අරකුන්ගේ ගොඩක් විස්තර කියන්න පුළුවන් මේ අං දිහා බලලා. අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. බොහොම ස්තුතියි.